ආයුබෝවන් හැමෝටම. ඉතින් හුඟ දවසකට පස්සේ අලුත් වීඩියෝ එකක් කරන්න ආවා. ඉතින් අද මේ සමයකේ දැන් සමයක පටන් ගත්ත විතර ස්ක්‍රීන් එකේ අපි හුඟක් තැන් වලට යන්න හිතන් ඉන්නවා. ඉතින් ඕගොල්ලන්ට ආරාධනා කරනවා channel එකට subscribe කරලා channel එකට අපිත් එක්ක එකතු වෙලා ඉන්න කියලා. ඉතින් අද අපි ඇවිල්ලා ඉන්නේ ස්ටොක්හෝම් බොටැනිකල් ගාඩන් එකේ. ඉතින් මේකේ තියෙනවා හුඟක් මල් පැල විස සහිත මල් තියෙනවා. මේ පැල වර්ග තියෙනවා. ඉතින් එක්කෙනෙක්ට ටිකට් එක 125ක් වෙන එක්කෙනෙක්ට ඇඩල්ට් කෙනෙක්ට මේ ඉතින් අපි ඉස්සරහට ගිහලා බලමු කොහොමද ස්ටොක්හෝම් බොටැනිකල් ගාඩන් එක කියලා. මේක තියෙන්නේ ලොකේෂන් එකේ නේද? මේක තියෙන්නේ ස්ටොක්හෝම් යුනිවර්සිටි එක ගාව ඇල්බානෝ කිට්ටුව. ඉතින් ඕගොල්ලෝ සිටි එකට ඒ කියන්නේ ස්ටොක්හෝම් සිටි එකේ ඉන්නවා නම් සිටි එකට ඇවිල්ලා එනවා නම් එතනින් මොර්බි වලට එන රෙඩ් ලයින් එකේ එන්න ඕන. රෙඩ් ලයින් එකේ ඇවිල්ලා යුනිවර්සිටි එක ගාවින් බහලා ඒක ඉතින් පයින් එන්න පුළුවන්. විනාඩි 5ක් විනාඩි 10ක වගේ විනාඩි 850ක් වගේ දුර තියෙන ඉතින් පයින් යනවා. නැත්නම් බස් එකෙන් එන්නත් පුළුවන්. ඉතින් ඉතින් ඕනේ අපි ඉස්සරහට ගිහලා බලමු කොහොමද කියලා දැන. ඉතින් මේකේ තැන් දෙකක් තියෙනවා බලන්න. එකක් ෆ්‍රී අනිකට තමයි ක්‍රෝන සල්ලි යන්නේ. ඉතින් මේ එක තැනක් අනිත් තැන මේක එහා පැත්තේ. අපි ඉස්සෙල්ලා මේකට යමු බලන්න.
ඉතින් අපි එක ගාඩන් එකක් ඇතුළේ ගිහලා බැලුවා. ඒකට එන්ට්‍රන්ස් ක්‍රෝන 100ක් ගන්නවා ලොකු එක්කෙනෙක්ට. පොඩියට ෆ්‍රී. ඊස්සේ මම 130යි කියලා 135 කියලා මුලින්ම කිව්වා. මෙන්න අර ඈතින් පේන්නේ පොඩි එකක්. ඔන්න ඕකට ක්‍රෝන 25ක් ගන්නවා. ඒකට පොඩි කිව් එකක් තියෙනවා වගේ. ඉතින් පළවෙනි එකේ ගියා පස්සේ හුඟක් ලංකාවේ තියෙන ගස් හුඟක් ඒවා දැක්කා. ඉතින් බෝගන් විලා ඉතින් මෙහෙ වෙන්නේ නැහැ. එළිය එහෙම දකින්න බෑ. මේ සීත රටක් ඉන්න බෝගන් විලා එහෙම තිබ්බා. තව බටු ගහක් තිබ්බා. ඒ වගේ හුඟක් ලංකාවට ආවෙනික ලංකාවේ තියෙන ගස් තිබ්බා. අපි දැන් මේ ඉස්සරහට ගිහලා බලමු. මේ ඇයිලා තියෙන්නේ ෆෘට්ස් ඇන්ඩ් බෙරි වර්ග තියෙන පාක් එකට මේ පේන්නේ මේ ඇපල් ගහක් පේන්නේ. අනිකට මේක ඇපල් ලස්සනට මල් පිපිලා තියෙනවා. ඇපල් ගහ. මෙතන මේ රූස් බෙරි තියෙනවා. මේ බෙරි වර්ගයක්. අතන පේන්නේ මේක මන් දැකපු විදියට රාස්බෙරි. අරක ගූස්බෙරි, අර පැත්තේ රාස්බෙරි. මෙන්න මේකත් බෙරි වර්ගයක්. ඒකත් මාර රහයි. ටූරිස්ට් වර්ගයක් යනවා. මේ තියෙන ඇපල් ගහක්. මේක මම හුඟක් මේ ගෙවල් වල දැකලා තියෙනවා. මේක ඇපල් ගහ අර කප්පාදු කරලා මේ අතු වලට මේ බෙදලා එහෙම කප්පාදු කරලා තියෙන. මේක මාර ලස්සනයි. මේකේ මේ ඇපල් එනවා පේනවා. ගෙඩිත් මේ මලුත් දාලා තියෙනවා. මේක ගහ උඩට විහිදෙන්නේ නැහැ. ඒගොල්ලෝ ගහ කප්පාදු කරලා ගහේ මේ අතු හයක් වගේ තමයි. මෙහෙම තමයි මේ ඇපල් ගහ තියෙන්නේ. මේ තියෙන මේ වගේ හදපු ඒවා තමයි මේ තියෙන්නේ. මේක හරි ලස්සනයි. හුඟක් ගෙවල් වැටවල් වලට වගේ මෙන්න මේක හදනවා. ඒක හදුවම හරි ලස්සනයි ඒක. නැකල් මේ දැන් ඉතින් දළු දාගෙන එනවා මේ තාම පොළ හැදීගෙන එනවා. මේ තවත් එක චෙරි ගහක්. මේක චෙරි ගහක්. මල් තියෙනවා.
ඇපල් ගස් මේ හුඟක් ඇපල් ගස් තියෙනවා මෙතන. ඉතින් අද වීඩියෝ එක අදින් ඉවරනවා. ඉතින් මේක හොඳ හුඟක් කට්ටියට පැලගෙන දන්න කට්ටියට පැලගෙන ඉගෙන ගන්න කට්ටියට ඒ වගේ ෆැමිලි එකක් පිටින් හැම ඇවිල්ලා හරි කොහොම හරි ඇවිල්ලා දවස ගත කරලා යන්න හොඳයි. ඉතින් මුළු පාක් දෙකටම වෙන 125යි ක්‍රෝන. ඔයගොල්ලෝ කන්න අරන් එනවා කෑම ගැන කෙනා කන්න අරන් එන්න. මෙතන හුඟක් තැන් තියෙනවා වැවගාවෙන් ඉඳගෙන බංකු දාලා තියෙනවා. එතන ආව ඉර එළියේ හොඳට ඉඳගෙන කන්න පුළුවන්. ඉතින් ආයෙ මතක් කරනවා හැමෝම මම අපි මේ පාර හුඟක් වීඩියෝ කරන්න හිතන් ඉන්නවා. මේ සමයක හුඟක් මේ හුඟක් මියුසියම් කවර් කරන්න හිතන් ඉන්නවා. ඒ හින්දා channel එකට subscribe කරලා ඉන්න. අලුත් වීඩියෝ ළඟදී වෙනවා. අපි ඊළඟ මාසේ යන්න හිතන් ඉන්න රිගා. ඒ වීඩියෝ එකත් අනිවාර්යෙන් ගේනවා channel එකේ. ඉතින් හැමෝම සතුටින් ඉන්න අයබෝවන්.